බල සාධන පිළිගන්න third eye ERP solution YouTube channel එකට. ඉතින් ඔයාලා playlist එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් system configuration කියලා playlist එකක් ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් date video 7ක් අරන් ආවිලා තියෙනවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ instruction කියලා යටතේ අපි ඔයාලට දැන් video විදිහට එකක් මේ යටතේ අරන් ආවිලා තියෙනවා. ඔයාලා මේ video එකේ third eye ERP system එකේ full features ගැන ඔයාලා ඔක්කොම පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාලා මේ video එකෙන් අරන් ආවේ අපේ system එක කොහොමද manual product එකක් හදන්නේ. ඒ වගේම ඔයාලට product list එකක් තියෙනවා නම් Excel sheet එකක් හදලා කොහොමද අපේ ERP system එකට ඔයාලගේ product එක import කරගන්න විදිහ තමයි ඔයාලා මේ video එකෙන් අරන් ආවේ. ඉතින් මම අද ඔයාලා අරන් ඉන්නේ කොහොමද අපේ system එකේ manual customer එකක් හදාගන්නේ. ඒ වගේම කොහොමද customer list එකක් තියෙනවා නම් Excel sheet එකක් කරලා අපේ system එකට customer list එක add කරගන්න විදිහ තමයි ඔයාලා මේ video එකෙන් අරන් ඉන්නේ. අපි දැන් බලමු මේක කරගන්නේ කොහොමද කියලා. අපි ඊළඟට බලමු අපේ ERP system එකට කොහොමද ඔයගොල්ලන්ට customer කෙනෙක් create කරගන්න පුළුවන් කියලා. ඒකට අපි පළවෙනියෙන් බලමු කොහොමද අපේ system එක කරා manually අපි customer කෙනෙක් create කරගන්න කියලා. ඒ වෙනුව අපි බලමු කොහොමද ඔයගොල්ලන්ගේ customer list එක Excel එකක් කරා අපේ system එකට import කරගන්න කියලා. ඒකට ඔයගොල්ලන්ට manually customer කෙනෙක් create කරගන්න ඕන නම් ඔයගොල්ලන්ට ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි ක්‍රම තමයි මෙතන create new කියලා shortcut එකේ එකෙන් ඔයගොල්ලෝ customer කෙනෙක්ට customer master එකට යන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට මෙතනින් පුළුවන් setup list කියලා තියෙනවා. setup list එක හරහා sales configuration එකේදී customer කෙනෙක් create කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට form එකක් ඇතුළට ගියාට පස්සේ sales center එකේ form එකක් ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් customer කෙනෙක්ට add new කරලා හදාගන්න. මේ ක්‍රම තුනෙන් කැමති විදිහකට ඔයගොල්ලන්ට customer කෙනෙක් හදාගන්න පුළුවන්. අපි බලමු කොහොමද customer කෙනෙක් හදාගන්නේ කියලා. customer කෙනෙක් හදාගන්න ඕනේ customer distributor එකට ගිහින් මෙතන new button එක click කරලා customer create form එකට යන්න. මෙතන ඔයගොල්ලන්ට customer ට දාලා name එක දාගන්න. customer කෙනෙක් හදන්න customer name එක විතරයි අත්‍යවශ්‍ය. ඔයගොල්ලන්ට අනිත් details ටිකත් fill කරනවා නම් fill කරගන්න පුළුවන්. customer ට අදාළ ඔයගොල්ලෝ customer group කරනවා customer category එකක් දාගන්න පුළුවන්. උතර customer ගේ billing address එකයි ඒගොල්ලෝ delivery address එකයි දෙකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. දෙකම එකක් නම් ඔයගොල්ලන්ට මෙතනින් පුළුවන් එකම address එක දාන්න. නැත්නම් ඔයගොල්ලන්ට delivery address එක දාගන්න පුළුවන්. LKR customer කෙනෙක් නම් LKR විදියට select කරන්න පුළුවන්. එයා පිටරට customer කෙනෙක් නම් ඔයගොල්ලෝ මෙතනින් select කරන්න පුළුවන් customer අදාළ currency. currency එක අදාළව ඊට පස්සේ මෙතන account එක select කරගන්න පුළුවන්. මම account එකක් හදලා නැති හින්දා තමයි US වලට මෙතන account එක පෙන්නන්නේ නැත්තේ. අපි LKR වලට හදලා තියෙන්නේ. ඒකට ඔයගොල්ලෝ LKR වලට අදාළ account එක select කරගන්න පුළුවන්. ඊට පස්සේ customer අදාළව ඔයගොල්ලෝ credit period එකක් දෙනවා. මෙතන term එක යටතේ ඔයගොල්ලෝ select කරගන්න පුළුවන්. එයාට දෙන credit period එක. එතකොට එයාගේ outstanding එකේ dates calculate වෙන්නේ මේ credit period එකට අනුව. ඒට අමතරව customer අදාළ specific ඔයගොල්ලෝගේ marketing officer කෙනෙක් ඉන්නවා. මෙතන marketing officer අපිට select කරලා ගන්න පුළුවන්. එතකොට automatically අපි forms වලදී ඒ customer අදාළ officer select වෙලා එනවා. එතකොට මේ customer ට specific price company එකේ තියෙන common price එක නැතුව specific price එක ගන්න යන්නේ. අපිට මුලින්ම price level එක generate කරලා ඒ customer ට අදාළ අවශ්‍ය price level එක මෙතනින් assign කරන්න පුළුවන්. ඒට අමතරව customer VAT number එක, SWAT number එක customer අපිට control කරන්න ඕන නම් credit limit එකක් අනුව අපිට පුළුවන් අපිට අවශ්‍ය credit ප්‍රමාණය මෙතනින් enter කරගන්න. එතකොට ඒ exceed අපේ යාගේ credit limit එක exceed වුණාට පස්සේ එතනින් එහාට යාට invoice කරන්න දෙන්නේ නැහැ. ඒතර credit aging එක කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් customer ට අපිට date එකක් දීලා තියාගන්න. එතකොට එයාගේ outstanding invoice එකේ days period එක normally අපි 60 days කියලා දැම්මම දවස් 6ක් පහු වුණ invoice එක තියෙනවා නම් එයාගේ outstanding එයාට අපහු invoice කරන්න දෙන්නේ නැහැ. එතකොට මේ customer distribution එකට අදාළ customer කෙනෙක් නම් අපි මුලින්ම area territory route එක හදාගෙන ඒ customer ට අදාළ territory මොකද්ද route එක මොකද්ද කියලා assign කරගන්න ඕනේ. එතකොට automatically අපි route setup එකේදී මේ customer load වෙන්නේ ඒ අවශ්‍ය දවසට විතරයි. ඊට අමතරව අපේ online අපේ web එකට log වෙන customer කෙනෙක් නම් ඔයගොල්ලන්ට username password එකක් දීලා මෙතනින් තමයි automatically හැදෙන්නේ. ඒකට password එකක් දීලා අපේ වෙනම තියෙන customer web login එක. ඒකට අවශ්‍ය නම් මෙතන username password එක දාන්න තියෙන්නේ. ඒක customer ට අදාළ bank details තියෙනවා නම් මෙතන bank details ටික දාලා තියන්න පුළුවන්. මොකද මේ bank details අවශ්‍ය නැහැ. අපි ඒගොල්ලෝගෙන් bank guarantee එකක් ගන්නවා නම් guarantee ට අදාළ details ටික මෙතනින් enter කරලා තියාගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් customer කෙනෙක් හදන්න අවශ්‍ය වෙන code එකයි name එකයි විතරයි. ඕගොල්ලන්ට අවශ්‍ය නම් ඒක data fill කරගෙන customer කෙනෙක් create කරගන්න පුළුවන්. ඔයගොල්ලෝගේ දැනට ඉන්න customer ල ඔක්කොම ටික අපි එකපාර import කරන්න කොහොමද කියලා බලමු ඊළඟට. ඒකට ඔයගොල්ලෝ යන්න ඕන Excel import එකට. Excel import එකට ගිහින් මෙතන තියෙනවා customer master කියලා. ඉතින් ඔයගොල්ලන්ට customer master එකට ගිහින් මෙතනින් ඔයගොල්ලන්ට අවශ්‍ය template එක download කරගන්න. template එක download කරගෙන මෙතන ඔයගොල්ලෝ customer code එකක් දෙන්න පුළුවන්. උතර ඔතන බලන්න දැනට ඔයගොල්ලෝගේ system එකේ මොකක්ද යන code එක කියලා ඊට පස්සේ ඒ code එකට පස්සේ code එකක් දෙන්න. ඔයගොල්ලෝගේ specific code එකක් තියෙනවා නම් එහෙමයි අපි මුලින් බලමු customer ගේ දැනට යන code එක මොකක්ද කියලා.
දැන් යන්නේ 23 ඉඳන් කස්ටමර්ස් 10ක් වගේ අතන. යාර කම්පැනි නේම් එකක් තියෙනවා. කම්පැනි නේම් එකක් දාගන්න නැත්නම් කම්පැනි දෙකම එක නම් කම්පැනි නේම් එක කස්ටමර් නේම් එකට දාන්න පුළුවන්. කස්ටමර් කැටගරියක් තියෙනවා ඔයගොල්ලන්ට. කස්ටමර් කැටගරිය එහෙමම කොපි කරලා දාගන්න පුළුවන්. ඔයගොල්ලෝ ගෲප් කරලා දිනනවා නැත්නම් අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලන් කන්ටැක්ට් පර්සන් ඉන්නවා. කන්ටැක්ට් පර්සන් ටික දාගන්න. ටෙලිෆෝන් නම්බර්ස් තියෙනවා. ටෙලිෆෝන් නම්බර්ස් ටික දාගන්න. ඇඩ්‍රස් එක දාගන්න. ඊමේල් ඇඩ්‍රස්, ක්‍රෙඩිට් ලිමිට් ඒ ටික බලලා දාගන්න. හරියට මේක බලලා මේ කෙලින් මෙන්න මේ තුන මේ දෙකත් account එකයි currency එකයි දාගන්න ඕන අනිවාර්යයෙන්. twice ඒගොල්ලෝ group කරන්න ඕන නම් එයාට අදාළ route එක දාන්න උතර automatically එයාට අදාළ area එකයි territory එකයි generate වෙනවා. අපේ කලින් video series වල කොහොමද route එක හදාගන්නේ කියලා ඔයගොල්ලන්ට explain කරලා තියෙනවා. ඒ ටික බලලා ඔයගොල්ලෝ කැමති විදිහට route එක හදාගන්න route එකේ නම මෙතන දානවා. ඒතකොට අපි route එක හදලා තියෙනවා නම් විතරයි මේ customer ඒ route එක assign වෙන්නේ. මේ ටික තමයි ඔයගොල්ලන්ට customer කෙනෙක් import කරන්න ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. ඔන්න customer code එකක් ඕන, name එකක් ඕන, company name එකක් ඕන. මේ තුන විතරයි අවශ්‍ය. මේ තුනට අමතරව ඔයගොල්ලෝ මේ customerට අදාළ control account එක මොකක්දයි, currency මොකක්ද කියලා අවශ්‍යයි. ඔන්ට category තියෙනවා නම් දාන්න පුළුවන්, contact person තියෙනවා නම් දාන්න පුළුවන්, telephone number එක, fax number එක, email එක, address එක, credit limit එක, ඒකට අදාළ rep කවුද, route එකක් තියෙනවා නම් route එක දාන්න පුළුවන්. මේකත් අපි අර විදිහටම save කරගෙන ඊට පස්සේ ඔයාලට යන්න තියෙන මෙතන Excel import එකට. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන custom master එක තියෙනවා. මම දැන් යොමු කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතන choice file ගිහලා ඔයාලා දැන් මෙතනදී හදාගත්තු Excel එක මෙතන දෙන්න. මම මෙතනදී මේක open කරගන්නවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන මෙතන upload කියන එක දෙන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් customers ලා 23 ඉඳන් 35 වෙනකන් තමයි අපි customers ලා import කරලා ඔයාලා බලා ගන්න මෙතන ඉඳන් තමයි දැන් මේ Excel import එකෙන් හරහා අපේ customers ලා ටික එන්නේ. ඒක ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන 35 වෙනකන් ඔක්කොම customers ලා ටික Excel sheet එකෙන් දාපු customers ලා ඔක්කොම import කරලා තියෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන් කියලා දුන්නා කොහොමද අපේ system එකේ manual customers ලා create කරගන්නේ. ඒ වගේම කොහොමද Excel sheet එක කරා අපේ system එකට customers ලා import කරගන්නේ කොහොමද කියලා ඔයාලා මේ වීඩියෝ එකෙන් කියලා දුන්නා. වෙන ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.